මම මනෝරි ප්‍රේමරත්න මම වෘත්තීන් විදුහල්පතිනියක්. නමුත් මම මේ ප්‍රශ්නය දකින්නේ කාන්තාවක් විදිහට. ලෝකේ ප්‍රථම කාන්තා අගමැතිනි බිහි කර රටත් අපේ රට. හැබැයි එතනින් පස්සේ අපේ රටේ අගමැති පුටුවටපත් උනේ කාන්තාවන් නොවේයි වයෝවෘද්ධ මහල්ලා. කිව්වොත් නිවැරදි. වර්තමාන අගමැතිනිය අපේ අගමැති පුටුවටපත් වුණු කාන්තාවක්. ඒතර විපක්ෂයේ විසින් මේ නගන චෝදනා මම නම් දකින්නේ ඇයට කරන කාන්තා හිංසනයක් විදිහට. කාන්තාවක් විදිහට ඇය අගමැති පුටුවේ තනතුරු හොබමින් සාර්ථකව කටයුතු කරනවා. ඒතර ඇයට මඩ ගැසීමේ උවමනාවෙන් විපක්ෂය තමන්ගේ බංකොලොත් දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න අගමැතිනියට කරන හිංසනයක් විදිහට මම මේ ප්‍රශ්නය දකිනවා. ඇත්තටම කාන්තාවකට කරන හිංසනයක් විදිහට තමයි මම මේ ප්‍රශ්නය දකින්නේ. මම උපාධිධාරී ගුරුවරියක්. ඇත්තටම අපි පහුගිය මාසවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වුණා. ඇත්තටම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා ලොකු අභියෝගයක් බාර අරගෙන හරිනි අගමැතිතුමිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැනීම සම්බන්ධයෙන් ඒත් මේ වෙලාවේදී දේශපාලන උවමනාවක් වෙනුවෙන් ඇයට විශාල මඩ ප්‍රහාරයක් දියත් වෙමින් යනවා. සමාජ මාධ්‍ය තුල සහ මාධ්‍ය සියලුම දේවල් බලද්දී අපිට පේනවා ඇයට එරෙහිව විශාල මඩ ප්‍රහාරයක් දියත් කරමින් යනවා. දේශපාලන උවමනාවක් වෙනුවෙන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන එක පාවිච්චි කරමින් යනවා. ඉතින් මේකට අපි ගුරුවරියක් කාන්තාවක් විදිහට විරුද්ධ වෙනවා. මම ගුරුවරියක් ඒ වගේම මෙවර 6 වසර දරුවෙක්ගේ අම්මා කෙනෙක්. ඉතින් මට අද කතා කරන්න හිතුණා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මගේ මතය සහ අගමැතිතුමියට ඇති වෙලා තියෙන චෝදනාව සම්බන්ධයෙන්. ඉතින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරද්දී මෙතෙක් කල අපේ රටේ පැවතියේ යල්පැනගිය අධ්‍යාපන ක්‍රමයක් විභාග කේන්ද්‍ර කරගත් දැනුම පස්සේ විතරක් හඹා ගිය කටපාඩම් අධ්‍යාපන ක්‍රමයක්. ඇත්තටම ප්‍රායෝගිකත්වයට මුල් තැනක් දුන්නේ නැති වෘත්ති අධ්‍යාපනයකට මුල් තැනක් දුන්නේ නැති අධ්‍යාපන ක්‍රමයක් තමයි තිබුණේ. දැන් ඒ ගැටලු මගහැරිලා වෘත්ති අධ්‍යාපනයක් ගැන අවධානය යොමු කරපු දරුවන්ට ගවේෂණාත්මක විදිහට ප්‍රායෝගික අධ්‍යාපනය පුහුණු කරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම ඒ පිළිබඳව මම සතුටු වෙනවා. ඊළඟට අගමැතිතුමිය වෙත එල්ල වෙලා තියෙන චෝදනාව සම්බන්ධයෙන් කතා කරනවා නම් මේ නින්දිත දරුණු අපහාසය මන් තරයේ හෙලා දකිනවා. මේ අපහාසය කරන්නේ කවුද? මේ අපහාසය කරන්නේ පරාජිත පිරිසක්. ඇත්තටම පරාජිත වූ විපක්ෂයෙන් තමයි මේ චෝදනාව දැඩි ලෙස එල්ල කරන්නේ. ගුරුවරු දහස් ගණනක් පුහුණු කරද්දී මතු නැති ගැටලුවක්. ඉතින් මේක පෙළපොත් මේ මොඩියුල් පොත් බෙදා දීමටත් කලින් මේක සමාජගත වෙලා තියෙනවා. ඇත්තටම මේ කරුණ සමාජගත වෙන්න අවශ්‍ය නැති දෙයක් නම් විපක්ෂය කිසිසේත් මේක සමාජගත කළ යුතු නෑ. හැබැයි කිසිම ලැජ්ජාවකින් තොරව නින්දිත ලෙස ප්‍රසිද්ධ මාධ්‍යයේ සමාජ මාධ්‍යයේ මේ ගැන කතිකාවතක් ඇති කරමින් නින්දිත ලෙස මේක සමාජගත කරමින් සිටින්නේ අගමැතිතුමිය නෙවෙයි. ඇත්තටම විපක්ෂය මේක සමාජගත වෙන්න අවශ්‍ය නැති දෙයක් නම් ඒක මේ වෙනකොටත් සමාජගත කරන්නේ විපක්ෂය විසින්. ඉතින් මම මේක දැඩි ලෙස හෙලා දකිනවා. ඉතින් අගමැතිතුමිය ගැන කතා කරනවා නම් එහෙම දරා ගැනීම විශිෂ්ටයි. ඇත්තටම අවිවාහක කාන්තාවක් විදියට දරා ගැනීම විශිෂ්ටයි. කලින් හිටපු අගමැතිවරු මේ මෑත ඉතිහාසයේ හිටපු අගමැතිවරුත් එක්ක සැසඳුවාම සමහර අයට හිටගෙන යන්න පණ නැහැ. ඇත්තටම කතා කරනවා නම් හිතන්න හැකියාවක් නැහැ. ඉතින් එහෙම හිටපු අගමැතිවරු අතරේ මේ වගේ අගමැතිවරියක් උගත් බුද්ධිමත් කාර්යශූර අගමැතිවරියක් සිටීම අපේ රටේ නූතන ආණ්ඩුවට එහෙම අගමැතිවරියක් සිටීම ඇත්තටම විපක්ෂයට දරා ගන්න බැරුව ඇති. ඉතින් ඒ සඳහා අභියෝගයක් වුණ තැනට තමයි මඩ ගහන්නේ. ඵල ඇති රුකටයි ගල් කියලා කතාවකුත් තියෙනවා. ඉතින් මම විපක්ෂයට කියන්න කැමති මේ කරන වැඩෙන් තමන්ගේ හෙළුවත් එළි වෙනවා. අර මොනර නටද්දී පිටිපස්සින් ඉඳන් බලද්දී හෙළුව එළියේ. අන්න ඒ වගේ විපක්ෂයේ තියෙන වැරදි මෙතෙන්දි මතුවෙනවා. විපක්ෂයට රටට ආදරයක් තියෙනවා නම් දරුවට ආදරයක් තියෙනවා නම් කිසිසේත්ම මේ සමාජගත විය නොයුතු කරුණක් පුලපුලා සමාජගත කරන්නේ නැහැ. ඉතින් මේ වෙද්දී මොඩියුල් දරුවෝ අතර ගිහිල්ලත් නැත්නම් මේක දැනට සමාජගත වෙන්නේ සමාජගත කරන්නේ විපක්ෂය විසින්. ඉතින් විපක්ෂයට මම ආරාධනා කරනවා මෙවැනි දේවල් කරන්න එපා. මොන විදියෙන් හරි බලය ලබා ගන්න කියලා අපේ දරු පරපුර අපේ රටේ මිනිස්සු අවභාවිතා කරන්න එපා. ඒක කාරුණික ඉල්ලීමක්. ඉතින් අගමැතිතුමිය වෙත මම කියන්නේ ඔබට
මේ රටේ සුවහසක් කාන්තාව ඔබ සමග සිටිනවා. ඉතින් ඔබ තනි නැහැ. ඉතින් අපි සියලු දෙනා ඔබ සමග සිටිනවා. මේ අවස්ථාවට මුහුණ දීලා අපේ රට ඉදිරියට ගෙනියන්න අවශ්‍ය තීරණ ගනිමින් සාර්ථක ගමනක් සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට ස්තුතියි. මේ දිනවල අපි දකිනවා අපේ රටේ අගමැතිතුමියට 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල් එක ප්‍රශ්නයක් මූලික කරගනිමින් ඉතාමත් කැත ආකාරයට මඩ අවලාද නගනවා. මම හිතන්නේ මේ විදිහට අපහාස කරන්නේ අපේ රටේ දෙවැනි පුරවැසියාට. හරිනි අමරසූරිය කියන්නේ අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න දියුණු දේශපාලන සංස්කෘතියක් කරා අපේ කාන්තාව මෙහෙවන්න නායකත්වය ගත්තු චරිතයක්. ඉතින් ඒ හින්දාම තමයි ඇයට මේ ආකාරයට මඩ අවලාද නගන්නේ. විශේෂයෙන්ම ගුරුවරියක් විදිහට මම දකින දේ තමයි පහුගිය කාලේ පුරාවට අපේ රටේ තිබිච්ච අධ්‍යාපන ක්‍රමය අපිට ගැළපුණු අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයි. විශේෂයෙන් මේ අධ්‍යාපන ක්‍රමය අපේ රටේ දරුවන්ට ඉතාමත් පීඩාකාරී සහ දෙමව්පියන්ට ඉතාම බරක්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන පොහොසත් රට කරා මේ ගමන ගෙනියන්න ඒ අධ්‍යාපන ක්‍රමය කිසිසේත්ම ප්‍රමාණවත් උනේ නැහැ. ඒ නිසා කාලාන්තරයක් තිස්සේ අපේ රටට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය පැන නැගුණා. නව රජය ඒ වෙනුවෙන් මූලාරම්භයක් අරගෙන තියෙනවා. ඒකට අකමැති කණ්ඩායම් විසින් මේක ආපස්සට අදින්න විවිධාකාරයේ මඩ අවලාද නගමින් සිටිනවා. විශේෂයෙන්ම මේ කණ්ඩායම් වලට කියන්න කැමතියි හරිනි අමරසූරිය කියන දේශපාලන චරිතය සමග මතවාදීව ගැටෙන්න බැරි දේශපාලන අඳබාලීන් විසින් තමයි අද මේ වෙනකොට ඇගේ පුද්ගලිකත්වයේ ලිංගිකත්වයේ මූලික කරගනිමින් මඩ අවලාද නගන්නේ. ඉතින් ඒ කණ්ඩායම් වලට කියන්න කැමතියි අපේ රටේ දරුවන් වෙනුවෙන් අපේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ රටේ සුබවාදීව හිතන සියලුම ගැහැණුන් එකට එකතු කරගෙන මේක වෙනස් කරන්න හදන කණ්ඩායම් වලට එරෙහිව හරිනි අමරසූරිය සමග අපේ අගමැතිතුමිය සමග එකට එකතු වෙලා මේක තව තවත් ශක්තිමත් කරන්න අපි සූදානම් කියන පණිවිඩය යට දෙන්න කැමතියි. ආයුබෝවන්. ඔන්න විෂයමාලා අලුත් වෙනවා. විෂයමාලා අලුත් වෙනවා කියන එකට බිල්ලු මවන්න එපා. විභාග ක්‍රමයක් නැහැයිලු. අපේ ළමයින්ව ඇගීම් කරන්නේ කොහොමද? ඔන්න ඔය වගේ හරි භයානක කතා ටිකක් එළියට ආවා. ඕක අහගත්තු දෙමව්පියෝ මටත් කතා කරලා ඇහුවා මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. මං කිව්වා තව මං හරියට දන්නේ නැහැ. හරියටම දැනගෙන කියනකන් ඉන්න කියලා. ඔන්න දැන් හරි. දැන් දැනගත්තා. මොකද වෙන්නේ? අලුත් විෂයමාලා හඳුන්වා දෙන සෙමිනාර් වලට ගියා. දැන් මං දැනගෙනයි කියන්න යන්නේ. දැන් ඔන්න අපි සුබවාදීව හිතමු. කිසි බිල්ලෙක් මෙතන නැහැ. මොකක්ද දන්නවද? 2026 6 වසරට එන දරුවෝ ඔන්න ඔයගොල්ලොන්ට තමයි ඉස්සෙල්ලාම මේ අලුත් විෂයමාලා උගන්වන්න පටන් ගන්නෙ. හැබැයි ඉස්සෙල්ලාම අලුත් O level ලියන්නේ මේගොල්ලෝ නෙමෙයි. ඉස්සෙල්ලාම අලුත් O level ලියන්නේ 2026 8 වසරට යන ළමයි. ඒ අය 2027 9 වසරටත් යනවා. ඒ අය 8 වසරේදී 9 වසරේදී ඉගෙන ගන්නේ පරණ පෙළ පොත. හැබැයි ඒ අය 2028 10 වසරට යනකොට අලුත් පෙළ පොතත් එක්ක අලුත් විෂය නිර්දේශයට එනවා. 2029 මේ අය තමයි අලුත්ම O level විභාගෙ ලියන්නේ. මොකක්ද මේ විභාගේ? විෂයන් 7යි, තෝරගත්තු විෂයන් 2කුයි, අනිවාර්ය විෂයන් 5කුයි. එතකොට මොකද්ද මේ 6 වසරට කරන්නේ? 6 වසරට තමයි ඒ O level වලට හදන ළමයා මුල ඉඳන් පටන් ගන්න කණ්ඩායම 2026 6 වසරට එන කණ්ඩායම. ඒගොල්ලන්ට වාර විභාග නැහැ. O level නෙමෙයි, ජාතික විභාග නෙමෙයි. ඒගොල්ලන්ට වාර විභාග නැහැ. හොඳයි. කොහොමද දන්නවද? ඒගොල්ලන්ගේ කාවවත් ෆේල් කරන්නේ නැහැ. ඒ හැම කෙනෙක්ම ඉගෙන ගන්නවා වාර විභාග නැති බොහොම සොඳුරු Taman සතු කුසලතාවය පෙන්නලා ඒ කුසලතාවයෙන් ගොඩ යන්න පුළුවන් ක්‍රමවේදයකට ඉගෙන ගන්නවා. දැන් මෙතන කතා කරන්න එපා සාහිත්‍ය නැහැලු ඉතිහාසයේ ඒ ඔක්කොම දේවල් තියෙනවා. ඒවට වැඩිපුර කැමති නම් තව වැඩිපුර ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට තිබුණු විෂය කොටස් අඩු වෙලා අම්මෝ අපේ ළමයින්ට දැන් ඉස්සර වගේ එහෙම එකක් නැහැ. ඉගෙන ගන්නවා. අර අපි චූටි කාලේ මම චූටි කාලේ නම් කියපු දෙයක් නේ පොත් බෑග් එක බර වැඩි කියලා. පොත් බෑග් එක බර වැඩිත් නැහැ. විෂයමාලාවේ තියෙන්න ඕනකම තියෙන දැනුම පරාසය ඒක හිග වෙලක් නැහැ. තරංගකාරීත්වය හිග කරලා තියෙනවා. ළමයි හලන ප්‍රතිපත්තිය නැති කරලා තියෙනවා. කිසි ළමයෙක් ෆේල් වෙන්නේ නැහැ. හැමෝම පාස් වෙනවා. අලුත් ඉගෙන ගැනීමේ තියෙන්නේ මොකක්ද? නවීන තාක්ෂණ මෙවලම් එක්කලා ඒ අය ඉස්සරහට යනවා. ඒ කොහොමද දන්නවද? ඒ අය පරණ පාඩම් පරණ සිලබස් ඉගෙනගෙන
ඉගෙනගෙන ඉවරලා රස්සාවල් හොයන්නේ නැහැ. එයා ඉගෙන ගන්නෙම මම කවුද කියලා දැනගෙන මට ගැළපෙන දේ මොකද්ද කියලා දැනගෙන දැනගත්තු දේ තමයි ඉගෙන ගන්නෙ. ඒක ඉගෙනගෙන ඉවර වෙනකොට පාසල් අධ්‍යාපනය ඉවර වෙද්දිම උපාධිධාරියෙකුට එළියට යන්න පුළුවන්කම තියෙනවා. එයා තමන්ට පුළුවන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙලා එළියට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අහන්නකෝ ඔය පහුගිය කොරෝනා දවස්වල එක රටවල් වල අධ්‍යාපන ක්‍රමවේද කිය මේ අධ්‍යාපනය උඩු යටිකුරු කරන ලිපි දැම්ම නේද? ඕ අපි හැමෝම කියුවා නේද? හැබැයි මේ ඒක නෙමෙයි. මේ අපිට ගැළපෙන එක. සුබවාදීව හිතලා පියවර තියලා බලමු. අලුත් විෂය මාලාවත් එක්කලා අපි ආයෙ හම්බ වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.